ගාමන්ට ආයතනයේ අවුරුදු 3යි මාස 3ක් සේවය කරා. ඒ සේවය කරමින් ඉන්න අවස්ථාවේ ඔක්තෝබර් මාස 11 වෙනිදා මම වැඩට ගියා. ගිහිල්ලා ටික වෙලාවක් සේවය කරමින් ඉන්න අතරේ මට ආයතනයේ කළමනාකාරතුමාගෙන් පණිවිඩයක් ආවා. කළමනාකාරතුමා හමු වෙන්න එන්න කියලා. මම එතෙන්ට ගියා. ඊට පස්සේ මගෙන් ඇහුවා හෙට මොකද කරන්න කියලා. මම කිව්වා මට හෙට කාන්තා සමිතියක් තියෙනවා. මම ඒකට සහභාගී වෙන්න ඉන්නේ. ඊට පස්සේ මගෙන් ඇහුවා ඒක කොහෙද තියෙන්නේ කියලා. මම කිව්වා උණවටුන ශාන්ති හොටෙල් එකේ තමයි ඒක තියෙන්නේ. ඊට පස්සේ මගෙන් ඇහුවා ඒක මොකද්ද? මේක කාන්තාවන් දැනුවත් කරන වැඩසටහනක්. නෑ බොරු කියන්න එපා. මේක යූනියන් එකක්. එතන මේ කාර්යාලය තියෙන්නේ කොහෙද කියලාත් මම දන්නවා. මේ මොකද්ද ඒකේ නම කියලා. ඊට පස්සේ මේ එතන කොතනද තියෙන්නේ කියලාත් ඇහුවා. මම කිව්වා පොහොර ගබඩාව පාරේ ස්ත්‍රී මධ්‍යස්ථානයේ. එහෙම කියලා කිව්වට පස්සේ මට කිව්වා දැන් ඔයා යන්න කියලා. ඊට පස්සේ ටික වෙලාවකින් එකක් දෙකක් අතර කාලෙ මට ආයෙමත් එන්න කියලා කිව්වා. ඒ එන්න කියලා කිව්වේ ආයතන කළමනාකාරතුමාගේ කාර්යාලයට. ඒ යනකොට එතන ආයතනයේ සියලු අංශවල ප්‍රධානීන් එතන ඇවිල්ලා හිටියා. එතකොට අර සමන්තක් කියලා මාත් එක්ක ඉන්න එයාත් එතන ගෙනල්ලා හිටියා. ඊපස්සේ කිව්වා මෙයාලා එකතු වෙලා යූනියන් එකක් පිහිටවලා මෙතන ඉන්න අහිංසක සේවකයෝ 600ක් විතර අස්සාවල් නැති කරන්න යන්නේ. එහෙම කරන්න දෙන්න බෑ. මේක පොලිටෙක්ස් එක නෙවෙයි. මාත් එක්ක සෙල්ලම් කරන්න ලෑස්ති වෙන්න එපා. නම් එහෙම කියලා තර්ජනය කරා. මානව සම්පත් කළමනාකාරතුමිය ගොඩාක් අපහාස කරා. තියෙන්නේ කොහෙද කියලා අපි හොටෙල් එක කියලා කිව්ව නිසා මේ රුපියල් 2000කුත් ළමයින්ට දෙනවා කියලා කිව්වහම රුපියල් 2000ක් දීලා කාමරයකට දාලා මිනිහෙකුත් දැම්මොත් ඒ වෙනකන් ඒකටත් ඉන්නවද ප්‍රභාකරන්ට හෙන ගහනවා වගේ ඕගොල්ලන්ටත් ඒ විදිහට හෙන ගහන්න ඕන. ඒ වගේ ගොඩක් අපහාස කරා. සහභාගී වෙලා ඉන්නව නම් ඔක්කොම අයින් කරලා දාන්න. මම පාරේ හිඟා කාලා හරි මේකට ළමයින් ගේන්න. සර්ට කැමති ඇක්ෂන් එකක් ගන්න. එහෙම කියලා බැනලා ආයිමත් මානව සම්පත් අංශයට එක්කගෙන ගියා. එක්කගෙන ගිහිල්ලා ආයිමත් ඒක ඇතුලේ ඉඳගෙනත් හොඳටම බැන්නා. මෙයාලා අයින් කරලා දාන්න. මෙයාලා ඕනේ ගොඩක් අපහාස වෙන විදිහට කතා කරලා ඊට පස්සේ කිව්වා මේ සිද්ධිය සම්බන්ධයෙන් ලියුමක් ලියලා දෙන්න කියලා. ලියුම ලියලා දෙන්න කියලා වෙලා ආයෙමත් කිව්වා නෑ මෙයාගෙන් අස්සීමක් ගන්න කියලා. අර අස්සීම ලියන්න නැතුව රැස්වීම් ශාලාව ඇතුලේ ගොඩක් වෙලා වාඩි කරලා හිටියා. මම ලියුම ලිව්වේ නැහැ. සිද්ධිය සම්බන්ධ විතරයි ලිව්වේ. ලියට එන්න හදනකොට ළමයි ආයතනෙට සම්බන්ධ කරන එයා කෝ නෑ ලියුම ලියන්න නැතුව යන්න දෙන්න බෑ කියලා මම කෝ ලියුම ලියන්නේ මට ලියුම ලියන්න බෑ. ලබන මාසේ ඒ ලෙවල් කරන දුවෙක් ඉන්නේ මේ ප්‍රශ්න ගෙවල් වලට ගෙනියන්නත් බෑ. එයාන මානසික වැටෙනවනේ එහෙම කියලා. ඒත් ඇහුවේ නෑ. මම ලියුම ලියනකම් මට එන්න දුන්නෙම නෑ. මම ලියුම වලින් එන්න හදනකොට ලෑස්ති වෙන්න පොලිසියට යන්න. පොලිසිය ගිහින් මේ ප්‍රශ්න විසඳගමු. ලෑස්ති වෙන්න දැන් යන්න කියලා කිව්වා. මට පොලිසිය යන්නේ අවස්ථාවේ ඇත්තටම පුළුවන් කමක් නෑ. දැන් දූ මානසික වැටුනොත් එයාගේ විභාගෙ අවුල් කරගන්න හේතු හින්දා මම ලියුම ලිව්වේ මම කැමැත්තෙන් නෙවෙයි ලියුම දෙන්නේ. මෙයාලගේ බලකිරීමට මම ලියුම දෙන්නේ කියලා ලියුම ලිව්වා. ඊට පස්සේ ඒ ලියුම අරගෙන බලලා ඒ ප්‍රදීප් කියන කෙනා මේ ලියුම අරගෙන ගියොත් සර් අද මේ විදිහට ගෙදර යවන්නේ හේකුත් නැහැ. සර්ගේ හැටි දන්නවනේ. මේ බුද්ධි අංශේ මේ ඉඳපු කෙනෙක් එහෙම කියලා මට තර්ජනය කරලා ඒ ලියුම ඉරුවා. ඉරලා මට අලුත් කොලයක් දීලා මේක තමන් කැමැත්තෙන් යන්නේ කියලා ලියුම ලියන්න කියලා. 5:55 විතර වෙනකන් හවසේ මං තියාගෙන හිටියා. ඒ පීඩනය නිසා මම ලියුම දුන්නා. ලියුම දුන්නට පස්සේ යාලා ගේට් පාස් එකක් දාලා ට්‍රාන්ස්පෝර්ට්වත් නැතුව මං ගෙදර එව්වේ. එදා ගෙදර ඇවිල්ලා ඊපස්සේ ඉරිද දවස මම වැඩසටහන සුපුරුදු විදිහට සම්බන්ධ වුණා. ඊපස්සේ සඳුදා මම කම්කරු කාර්යාලයට ගිහිල්ලා පැමිණිලි කරා. කම්කරු කාර්යාලයේ පැමිණිල්ල ලියාගත්තා. ඊපස්සේ අඟහරුවාද දවසේ අබරාදුව පොලිස් ස්ථානයට ගිහිල්ලා ඒ පිළිබඳ පැමිණිල්ලක් කරා. පැමිණිල්ලක් කරලා ඊට කලින් ආයතන ලියුමක් දැම්මා ඉල්ලා අස්වීම ප්‍රතික්ෂේප කරනවා කියලා 13 වෙනිදා තමයි ඒක කරේ. ඊපස්සේ කම්කරු කාර්යාලයට පොලිසියට දැනුවත් කරලා BOI එකට ගිහිල්ලා දැනුවත් කිරීමක් කරා. BOI එකත් සිද්ධිය ලියාගත්තා. ඊට පස්සේ 17 පොලිසියෙන් අපිව ගෙන්නුවා. පැමිණිල්ල විභාග කරන්න කියලා ආයතනෙනුත් ගෙන්නුවා. ගෙන්නලා අපේ විස්තරය අහලා එයාලගෙන් දීර්ඝ ලෙස සටහන් කරගන්න ඕන කියලා කිව්ව කට උත්තර. ඊට පස්සේ එදා ආයතන කළමනාකාරතුමාත් ඇවිල්ලා හිටිය ආයතනයේට මේ පොලිසියට ආයතන කළමනාකාරතුමත් එක්ක තව නිලධාරී මණ්ඩලයේ පුජ්‍යලයකුත් පැමිණිලි දියා. ඊට පස්සේ අපි ගියාට පස්සේ ඒ දෙන්න පොලිසියෙන් පිටත් වෙලා ගියා. ගිහලා විනාඩි 5කින් විතර මානව සම්පත් කළමනාකාරතුමියයි තව ආයතනයේ නිලධාරියෙකුයි පොලිසියට ආවා. ඒ ඇවිල්ලා පොලිසියෙන් එයාලගෙන් ගොඩක් විස්තර ඇහුවා මේ සිද්ධිය සම්බන්ධයෙන් මොකද කියන්නේ කියලා. ඊට පස්සේ අපේ විස්තරය අහගෙන ඉඳලා මානව සම්පත් කළමනාකාරතුමිය කිව්වා එච්චර දෙයක් උනේ නැහැ. මෙයාලා මේ කිව්ව සිද්ධිය දුරදිග ගෙනියන්න එපා. අපි කැමැත්තෙන් අස්සීම දීලා යන්නම් කියලා අපි ප්‍රකාශ කරයි කියලා එයාලා පොලිසියදී කිව්වා. ඊපස්සේ මම කිව්වා සර් අපි කැමැත්තෙන් ආවනම් මේ වගේ කම්කරු කාර්යාලයට පොලිසියට BOI එකට ගිහිල්ලා පැමිණිලි කරන්න ඕනේ නෑනේ. මෙයාලා බලහත්කාරයෙන් තමයි අපෙන් ලියුම ගත්තේ. එහෙම කියලා ඊට පස්සේ
පොලිසියෙන් කිව්වා මේ ආයතනය පැත්තෙන් දීර්ඝ විස්තරයක් ඕන. පසුව නඩුව මේ පැමිණිල්ල විභාග කරන්න නැවත දිනයක් දැනුම් දෙනකම් ඉන්න කියලා. තාම නම් දැනුම් දීමක් කරේ නැහැ. ඊට පස්සේ නැවත ආයතනයට මම ලියුමක් යවුවා මේ කම්කරු කාර්යාලයට පොලිසියට BOI එකට දැනුවත් කිරීමක් කරා මගේ ඉල්ලා අසීම් ප්‍රතික්ෂේප කරන බවට. ඒ පිළිබඳවත් ආයතනෙන් තව මට දැනුම් දීමක් ලැබුණේ නැහැ. සිදුවීම සිදුවෙච්ච වෙලාවෙ ඉඳන් ස්ත්‍රී මධ්‍යස්ථානයෙන් තමයි මට උදව් කරේ. ස්ත්‍රී මධ්‍යස්ථානය හරහා කම්කරු දෙපාර්තමේන්තුව, කම්කරු අමාත්‍යාංශය, මානව හිමිකම්, ජාත්‍යන්තර සංවිධාන වැනි ආයතන වලට දැනුවත් වීම කරා. ඒ හරහා ආයතනයට බලපෑම් කරලා මට නැවත රැකියාව ලබා දුන්නා. මගේ ගෙදර පවුලේ සමාජිකයෝ විදිහටම මගේ අම්මා සහෝදරයෝ විදිහට මෙයාලා මාත් එක්ක හිටියා. ලොකු හයියක් වුණා. ආර්ථික පැත්ත පවා බැලන්ස් කරා. මගේ මානසිකත්වය හදාගන්න උදව් කරා. හැම දෙයකටම උදව් කරේ ස්ත්‍රී මධ්‍යස්ථානය තමයි. මම කියන්නේ මේකේ ඉන්න හැමෝටම මෙතෙන්ට ආපු කවුරුවත් තනි වෙලා නැහැ. හැමෝම අපිත් එක්ක ඉන්නවා. ඒ හින්දා ඔයාලා හැමෝම මෙතනත් එක්ක රැඳිලා ඉන්න හැම ප්‍රශ්නයකටම ගෙදර වගේම උදව් කරන තැනක් තමයි මේක. ඒක අපිට ලොකු හයියක්. මේ ආයතනයට සම්බන්ධ වෙලා හිටියේ නැත්නම්, මෙතන උදව් කරේ නැත්නම් සමහර විට අපිට රස්සාව නැති වෙන්නත් ඉඩ තිබුණා. මේ ආයතනය තමයි අපිට හැම දෙයකම උදව් කරේ.